මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ගේ ඩේලි සේල් එක කොහොමද සිස්ටම් එක ඇතුලින් බලාගන්නේ කියලා. සාමාන්‍ය විදිහටම සිස්ටම් එකට ලොග් වෙලා ඩිස්ට්‍රිබියුටර්ස් කියන මෙනු එකට යන්න. ගිහිල්ලා කලින් වගේම අපිට පුළුවන් මෙතනින් සර්ච් කරලා ඩිස්ට්‍රිබියුටර්ව මෙන්න මෙහෙම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ ඕපන් වෙන වින්ඩෝ එකේ තියෙනවා sales කියලා මෙනු එකක්. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් එයාගේ sales බලන ස්ක්‍රීන් එක ඕපන් කරගන්න. මේ මෙනු අයිටම් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන වම් අත පැත්තේ තියෙනවා ඒගොල්ලොන්ගේ vehicle සහ warehouse කියලා බෙදිලා ඒගොල්ලොන්ගේ දවසේ sales බලා ගන්න. මෙන්න මෙතනින් පුළුවන් date එක ඔයාලට වෙනස් කරලා බලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට vehicle එක හෝ warehouse select කරලා ඔයාලට sale එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙනවා එකින් එකට sales කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා සහ invoice එකක් බලන්න ඕන නම් මෙන්න මේ ඒ අදාළ invoice එකේ අංකය උඩ කොහොම ක්ලික් කරාට පස්සේ invoice එක මෙන්න මේ විදිහට open වෙනවා. මේ විදිහට ඔයාලට invoice එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් මේ open කියන තැනින් එයා දවසේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ කීයටද අවසානයට ගිහිල්ලා මෙන්න මෙතනින් දවසේ වැඩ කීයටද අවසන් කරලා තියෙන්නේ කියලා බලා ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා sales proportion කියලා මෙනු එක. මෙන්න මේ මෙනු එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් අදාළ දවසේ අදාළ vehicle එක හෝ warehouse එකේ ඒ distributor ගේ කොහොමද item wise sale එක කරලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් item එකෙන් item එකට බලා ගන්න කොහොමද item sale එක කරලා තියෙන්නේ කියලා. එතකොට මේ අවසාන කොලම් එකේ ඔයගොල්ලන්ට පුළුවන් percentage එකක් විදිහට බලන්න වැඩියෙන් විකිණලා තියෙන්නේ මොන item එකද කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතන product availability කියලා option එකක්. මෙන්න මේකෙන් පුළුවන් ඒ අවස්ථාව වෙනකොට vehicle එකේ හෝ select කරන ලද තැන කොහොමද stock එක ඉතුරු වෙලා තියෙන්නේ කොයි විදිහටද stock එක විකිණලා තියෙන්නේ කියලා item එකකින් item එකට. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙලාවත් එක්ක stock එක කොහොමද අඩු වෙලා ගියේ සහ අවසානයේ තව කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද කියලා ඒ වෙලාව වෙනකොට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ report එක ඇතුළේ. මේ විදිහට තමයි අපි distributor කෙනෙක්ගේ daily sale එක system එකෙන් analyze කරන්නේ.